සුබ දවසක් සියලු දෙනාටම. ආයමත් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලාගමු අම්ද්‍රව්‍ය 4කින් කුඩා, තරුණ, මහලු හැමෝටම රස විඳින්න පුළුවන් වන රෙස්ටොරන්ට් ක්වොලිටි සහ රෙසිපියට ගෙදරදී හරිම ලේසියෙන් හා ඉක්මනින් මෑෂ් පොටේටෝ ඩිෂ් එකක් හදාගන්න විදිය. මම මෙතනදී 4 දෙනෙක්ට ඇති වෙන්න අමුද්‍රව්‍ය අරන් තියෙනවා. මම මේ සේරම පහල description එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහලා බලා ගන්න පුළුවන් ඒක. හරි බලාගමු මේක කොහොමද කරන්න කියලා. මම මෙතනදී අලග්‍රෑම් 500ක් සමාන කෑලි වලට කපලා වතුරේ දාගෙන තියෙනවා. හරිද අපි මේ වගේ මේක මේ පොට් එකට දාගෙන අපි මේක තම්බ ගන්න ඕන. මේ විදිහට පොට් එකට දාලා අපි අල ටික වැහෙන්න දාගන්න ඕන වතුර. මේ විදිහට වතුර ටික දාගෙන අපි මේකට දාගන්න ඕන ලුණු. මම මෙතනදී අල ග්‍රෑම් 500කට ලුණු මේ සැහැඳි එකමාරක් අරගෙන තියෙනවා. අල ටික තැම්බෙද්දී වතුරට ලුණු දාගත්තාම අලේක ඇතුළට හොඳට ලුණු රස අහනවා. ඒකින්ද ඔයාලා මෙතනදී ලුණු ටික දාගන්න. හරිද අපි මේක විනාඩි 10ක් වගේ මේක තම්බ ගන්නයි තියෙන්නේ. අපි ඒක තැම්බෙනකන් අපේ අනිත් අමුද්‍රව්‍ය ටික හදාගමු. මම මෙතනදී අරන් තියෙනවා කිරි, බටර්, ලුණු. හරිද විනාඩි 10ක් වගේ ගියාට පස්සේ අපේ ඇල ටික තැම්බිලා තියෙන්නේ. අල ටික තැම්බිලාද බලන්න. මේ විදිහට ගෑරුප්පකින් ඇනලා බලන්න. ගෑරුප්ප ලේසියෙන් ඇතුළට යනවනම් අල ටික තැම්බිලා. හරිද අපි මේකේ වතුර ටික පෙරා ගන්න ඕන. වතුර ටික පෙරලා ඒ තම්බපු භාජනයම පීලකින් වහලා තියන්න. එතකොට මේ භාජනයේ රස්නෙම මේ අලවල තියෙන තෙතමනේ ඉවත් වෙනවා. හරි දැන් විනාඩි 2ක් වගේ ගියාට පස්සේ අපි අල ටික රස්නේ තියෙද්දිම මේක හොඳට පොඩි කරගන්න ඕන. මම මෙතනදී පොටේටෝ මෑෂර් එකක් අරගෙන තියෙනවා. ඔයාලට පොටේටෝ මෑෂර් එකක් නැත්නම් ඔයාලට ගෑරුප්පුවක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. මේක ඔයාලා හොඳට පොඩි වෙනකන් මේ විදිහට විනාඩි 10ක් වගේ මේක පොඩි කරගන්නයි තියෙන්නේ. ඔයාලට මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඔයාලා මෙතන අල ටික මෑෂ් කරගන්න යොදවන කාලය අනුව අපේ මෑෂ් පොටේටෝ එකේ සිනිඳු බව එහෙමත් නැත්නම් ස්මූත් ගතිය තීරණය වෙනවා. ඒකින් හින්දා ඔයාලට හොඳ ස්මූත් ගතියක් ඕන නම් මේ ඩිෂ් එකට ඔයාලා හොඳ විනාඩි 7ක් 10ක් වගේ මේක හොඳට මෑෂ් කරගන්නයි තියෙන්නේ. මේ විදිහට ඔයාලට ගෑරුප්ප භාවිතා කරන්න පුළුවන්. ඔයාලා මේ විදිහට චුට්ටක් පොඩි කරලා කලවම් කරන ගම මේ විදිහට පොඩි කරගන්නයි තියෙන්නේ. හරි දැන් මේක විනාඩි 10ක් වගේ මම මේක පොඩි කරගෙන තියෙනවා. හරි දැන් ඔයාලා මේ වගේ පෑන් එකක් මෙහෙම අඩු සහ මද ගින්දරෙන් ලිපේ තියාගන්න. ඔයාලට මීට වඩා ටිකක් ගැඹුරු පෑන් එකක් ගන්න තියෙනවා නම් ඒක ගොඩක් ලේසි. ඔයාලා තියෙනවා නම් ඔයාලට ගන්න එක. හරි දැන් මම මෙතෙන්ට ඇඩ් කරගන්නවා බටර් මේ සෑඳි එකමාරක්. අපි දැන් මේක හොඳට මෙල්ට් කරගන්න ඕන. ඔයාලා මෙතනදී ගින්දර වැඩි කරගන්න යන්න එපා. මද ගින්දරෙම තියාගන්න මේක. මේ විදිහට ඔයාලා මේක කරකවන ගමන් බටර් ටික හොඳට මෙල්ට් කරගන්න. බටර් ටික මෙල්ට් වුණාම තමයි මේකේ හොඳ රසක් එන්නේ. මෑෂ් පොටේටෝ එකේ හැමදැනටම බටර් ටික හොඳට අහන්නේ. ඒකින්ද ඔයාලා මේ විදිහට බටර් ටික හොඳට මෙල්ට් වුණාම ඔයාලා කලින් මෑෂ් කරගත්ත අල ටික මේකට හොඳට දාගන්න. මේ විදිහට දාගෙන ඔයාලා බටර් ටිකත් එක්ක හොඳට කලවම් වෙනකන් මද රස්නෙන් මේක හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. ඔයාලා මේක හිමීට වෙලාව අරගෙන මේක කරගන්න. බටර් ටික හැමතැනටම කලවම් වුණාම තමයි මේකේ හොඳම රස එන්නේ. මේ විදිහට හොඳට ඔයාලා මේක කලවම් කරගන්නයි තියෙන්නේ. හරි දැන් මේක කලවම් වුණාට පස්සේ ඔයාලට මෙතනදී කිරි ඇඩ් කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මෙතනදී චුට්ට මෙතන තමයි ඇඩ් කරගන්නේ. ඔයාලට මෙතනදී කිරි ටික වැඩි වුණොත් එතනදී දියාරු ගතියක් එන හින්දා ඔයාලා මේ විදිහට ටික ටික කිරි ටික ඇඩ් කරගන්න ගම මේක කලවම් කරගන්නයි තියෙන්නේ. මේ විදිහට හිමීට කලවම් කරගන්න. මේ විදිහට පොඩි පොඩි බැච් දාගන්න ගම ඔයාලට මේක කලවම් කරගන්න පුළුවන්. ඔයාලට දැන් මෙතනදී ඔයාලට ලුණු මදි නම් ඔයාලට රස බලලා ඔයාලට ලුණු ඇඩ් කරගන්න පුළුවන්. හරි දැන් අපේ මෑෂ් පොටේටෝ ඩිෂ් එක මෙහෙම සාදාගෙන අවසන්. ඔයාලට මේක රස්න පිටම මේ විදිහට මේක පිළිගන්නවන්න පුළුවන්. මේක නිවෙන්න දෙන්න එපා. මේක රස්නේ පිටම පිළිගන්නකොම තමයි හරිම රස මේක. ඒකින්ද ඔයාලා මේක රස්නෙම මේක පිළිගන්නවන්න. මම මෙතනදී පාස්ලි සහ බටර් අරගෙන තියෙනවා මේකේ ගානිෂ් එක විදියට. ඔයාලට තවදුරටත් මේ වගේ රෙස්ටොරන්ට් රසට, රෙස්ටොරන්ට් ක්වොලිටියට, රෙස්ටොරන්ට් රෙසිපියට කෑම හදන විදිය ගෙදරදීම දැනගැනීමට අවශ්‍යයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට රෙසිපි එක ගැන මොනවා හරි ಗುಣදොස් ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න එක ගොඩක් වටිනවා. එහෙනම් ඔයාලා ආය හමු වුණසුරු ඔයාලට සුබ දවසක්.